ඉතින් ළමයි මේ YouTube channel එක පටන් ගන්නේ මේ 2026 A level 2026 අගෝස්තු 10 වෙනිදා A level විභාගය සඳහා විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් ඉගෙනුම ලබන ළමයි කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකක් විදිහට කරන ළමයිට අන්තිම මාස දෙකේදී පාස් පේපර්ස් ටික කරලා දෙන්න. පාස් පේපර්ස් ටික ඒ කියන්නේ MCQ, structured essay මේ ඔක්කොම පළවෙනි පරමාණුක ව්‍යුහයේ පාඩමේ ඉඳලා කර්මාන්ත රසායනය පාඩම වෙනකම් තියෙන ඔක්කොම ස්ට්‍රක්චර්ඩ් essay MCQ මේ essay ප්‍රශ්න ඔක්කොම ටික සාකච්ඡා කරලා දෙන්න තමයි මේ සීරීස් එක පටන් ගත්තේ. මේ සීරීස් එකට මම දාලා තියෙන නම තමයි අවසන් පිහිට. 2026 ළම A level ළමයිට දාලා A level ළමයිගේ අවසන් පිහිට තමයි මේ. හරිද? දැන් මම ඉස්සෙල්ලම හෙට ඉඳන් වීඩියෝ දාන්න පටන් ගන්නේ පරමාණුක ව්‍යුහය කෙටි ප්‍රශ්න වලින්. කෙටි ප්‍රශ්න වලින් ඉඳන් තමයි මේ පරමාණුක ව්‍යුහයේ කෙටි ප්‍රශ්න වලින් ඉඳන් තමයි පහුගිය ප්‍රශ්න පත්‍ර ඩිස්කෂන්ස් ඔක්කොම සාකච්ඡා කිරීම පටන් ගන්න. එතනදී දැන් පරමාණුක ව්‍යුහය නම් පරමාණුක ව්‍යුහයේ කෙටි ප්‍රශ්න 2015 ඉඳන් 2016 ඉඳන් 2025 දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර මේකේ සාකච්ඡා කරනවා. දැන් අපිට පහුගිය අවුරුදු 10ක පහුගිය අවුරුදු 10ක ඩිස්කෂන් තමයි මේ වලදී අපි සාකච්ඡා කරන්නේ. දැන් අපිට දැන් තියෙන කාලය සීමිතයිනේ. මේ තියෙන අන්තිම මාස දෙක. හරිද? දැන් තව අගෝස්තු 10 වෙනිදා එක්සෑම් එක පටන් ගන්න දවස. ඒ කියන්නේ සංයුක්ත ගණිතයේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. පියෝ මැත්ස් පේපර් එක ලියන්න ඕගොල්ලන්ට අදත් එක තියෙන්නේ තව දවස් 51යි. හරිද? තව සති 7යි. සති 7කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ. ඒකෙත් දැන් බලන්න කෙමිස්ට්‍රි වල ගත්තොත් පළවෙනි MCQ එක තියෙන දවස අගෝස්තු 19. දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් essay ප්‍රශ්න පත්‍රයේ තියෙන දවස අගෝස්තු 24. ඒ කියන්නේ දැන් අන්තිම දවස. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ A level exam එකේ අන්තිම දවස තමයි කෙමිස්ට්‍රි වල දෙවෙනි පේපර් එක. ස්ට්‍රක්චර්ඩ් essay ප්‍රශ්න කරන්නේ ඒ දෙවෙනි පේපර් එක. හරි? ඒ අන්තිම දවස වෙනකන් තව දවස් 65ක් තියෙනවා. අදත් එක ගත්තා. හරි? දැන් මේක සෑහෙන්න ලොකු කාලයක්. මේක හරි වටින කාලයක්. ඒක නිසා මේකේ අනිවාර්යෙන්ම අන්තිම මාස දෙකේ ඕගොල්ලෝ වැඩියෙන්ම ප්‍රමුඛතාවය දෙන්න ඕන. තමන් ඉගෙන ගත්ත තියරිස් ඔක්කොම ඇප්ලයි කරලා පාස් පේපර්ස් ලියන එක. දැන් මොකද අන්තිම අවුරුදු 10ේම තියෙන මොඩියුල් එකටමනේ ඊළඟ අවුරුද්දටත් පේපර් එක එන්නේ. තේරුණාද? දැන් පරමාණුක ව්‍යුහයේ කෙටි ප්‍රශ්න පේපර් වල ඩිස්කෂන් එක මම ඉස්සෙල්ලම පටන් ගන්නවා. ඊට පස්සේ ව්‍යුහාබන්ධන, ඊට පස්සේ ව්‍යුහාබන්ධන වල ස්ට්‍රක්චර්ඩ් essay එක, ඉනෝගනික් වල මේ MCQ, ඉනෝගනික් වල ස්ට්‍රක්චර්ඩ් essay එක, අනුමාපන essay ප්‍රශ්න පත්‍රේ, මේ රසායනික ගණනය රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම ඒක උගන්වලා ඊට පස්සේ ඒක උගන්වනවා කියන්නේ දැන් මේ පාස් පේපර්ස් MCQ ඩිස්කස් කරන්න එයා පොඩ්ඩක් කියලා දෙනවා. ඊට පස්සේ මේ රසායනික ගණනයේ MCQ ටික ඔක්කොම කරලා දැන් රසායනික ගණනයේ MCQ ටික ඔක්කොම කරලා කර්මාන්ත රසායනයට යනවා. කර්මාන්ත රසායනයේදී ඒකේ තියෙනවනේ essay ප්‍රශ්න සෑහෙන ඔය මේ බඩවැල් වගේ ඔය තියෙන ලොකු ප්‍රශ්න, තඩි ප්‍රශ්න ඒව ටික සාකච්ඡා කරනවා. ඒ කියන්නේ දැන් මේක පාඩම් කරලා ලේසියෙන් ගන්න පුළුවන් ඒව ටික තමයි මම ඉස්සෙල්ලම කරන්නේ. ඊට පස්සේ ගණන් හදන ඒවා ටික බය වෙන්න එපා. ගණන් හදන ඒවා ටික අන්තිම දවස් 40 ඇතුළත මම ඉවර කරනවා. මේ ඉස්සෙල්ලා පළවෙනිම දවස් 20-25 තියෙන්නේ මේ ඉනෝගනික්, ජෙනරල් කෙමිස්ට්‍රි සහ ඕගනික් කෙමිස්ට්‍රි වලට. අන්තිම දවස් 40ම මම වෙන් කරලා තියෙන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලට. ඒකෙත් ඉස්සෙල්ලම දැන් රසායනික ගණනය කියන එක දැන් ඉනෝගනික් එක්කම ඉවර වෙනවා. මොකද ඉනෝගනික් වල අනුමාපන කොටසට රසායනික ගණනය ඕන. ඒකින්ද ඉනෝගනික් වල රසායනික ගණනයේ කොටස මම කලින්ම කරනවා. ඊට පස්සේ දැන් ඉනෝගනික් ඉවරයි, ඕගනික් ඉවරයි, ජෙනරල් කෙමිස්ට්‍රි ඉවරයි. ඕගනික් ඉවර වෙද්දී මම ෆිසිකල් කෙමිස්ට්‍රි වල හතරවෙනි පාඩම පදාර්ථයේ වායුමය අවස්ථාව ඒක පටන් ගන්නවා. පදාර්ථයේ වායුමය අවස්ථාවට පස්සේ ශක්ති විද්‍යාව, චාලක රසායනය, ඊට පස්සේ විද්‍යුත් රසායනය, ඊට පස්සේ අන්තිමට සමතුලිතතාව පාඩම කොටස් දෙකකට කඩලා ඒවා වල පාස් පේපර්ස් ටික කරනවා. හරිම විධිමත් විදියට මේ පාස් පේපර් ඩිස්කෂන්ස් වෙන්නේ. හරිද? සිලබස් එකේ 90%කට හරි
190කට කිට්ටු වෙන්න පාස් පේපර් ඩිස්කෂන්ස් මම සම්පූර්ණයෙන් ඉවර කරනවා. 100%ම ඉවර කරන්න පුළුවන්ද කියලා කියන්න බෑ. මොකද කාලය සීමිතයි. දැන් A level වලට කාලය සීමිතයි. දැන් කල්යයිද කියලා හිතාගෙන ඉන්න එපා. ඒකට වැය කරන කාලේ මේකට වැය කරොත් එහෙම ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඕගොල්ලොන්ගේ මනසේ ඒකාග්‍රතාවය තියාගෙන මේ පහුගිය පාස් පේපර්ස් ටිකට ලියන්න පුළුවන් විදියට තියරි නෝට් එකක් හදාගෙන මේකට හරි සූදානමකින් ඉන්න. හෙට ඉඳන් දිගටම කියන්නේ හැමදාම මොකක් හරි පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ එකක් මම මේ YouTube channel එකේ මේ සීරීස් එක යටතේ අප්ලෝඩ් කරනවා. හරිද? මේක හරියට මේක ගේම ගහගන්න. මොකද මේක අන්තිම මාස දෙක ඕගොල්ලොන්ගේ රිසල්ට් එක කන පිට හරවන්න පුළුවන් වැඩ පිළිවෙලක් තමයි මේක. මම සිලබස් එකේ හැම අස්සමුලක් නෑරෙන්නම දේවල් කියවනවා. ඕගොල්ලෝ දන්නේ නැති දේවල් තිබ්බනම් ඕගොල්ලෝ මේක හිමීට පෝස්ට් කරලා Tamanට නොදන්න දේ ලියාගෙන නැත්නම් නොදන්න දේ තියෙනවා නම් දන්න තියරි නෝට් එක ආයෙ බලලා මගේ විස්තර කිරීම ඒකත් එක්ක නැවත වතාවක් බලන්න. එතකොට ඕගොල්ලන්ට අර අමතක වෙච්ච තියරිස් ඔක්කොම මතක් වෙයි. හරිද? මේක කොහොම හරි කරන්න ඕන. කොහොම හරි මේ ගේම ගහගන්න. එහෙනම් ඕගොල්ලන්ට මේක කරගන්න අවශ්‍ය පුළුවන්. ඒ ලෙවල් එකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.